ඉරි අප්පච්චි වැටුණා නේද බිමට දඩෝන් ගාලා. අනේ අම්මෝ ටීචර්. කො සතුනි නැගිටින්න. අයියෝ ළමයෝ. කො ඔයාට මොකුත් තුවාලයක් එහෙම නෑ නේද සතුනි? වැටිච්ච පාර කොන්ද වැදුනා ටීචර් ඩෙස් එකේ. මේ තුන්වෙනි දවසේ වැටිච්ච. පුටුවේ කකුල් ටික කැඩිලා තියෙන්නේ. ඒකයි ටීචර් වැටෙන්නේ. මගේ පුටුවෙත් එහෙමයි ටීචර්. මගේ පුටුව මිනිහා කාලා ටීචර්. අම්මතන්නමයි. මියෝ නෙමෙයි හරප්පැටියෝ ගුල්ලෝ. අන්න ගුල්ලෝ කාලා ටීචර්. සුදු පාටට බෝල ගුලි ගොඩක් පැටියා තියෙනවා පුටුවට. ඒ ගුළු කුඩු ළමයි පන්තියෙන් භාගයක්ම ඩෙස් පුටු කැඩිලා නේද ළමයි? ඔව් ටීචර් ගුරු මේසෙත් කැඩිලා. ඉන්නකෝ මං විදුහල්පතිතුමාට මේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා විසඳුමක් අරන් එන්නම්. මෙහෙම ඉන්න බෑනේ නේද ළමයි පන්තියේ? ඒක තමයි ටීචර්. ඉන්නකෝ මං එන්නම්. ඔයාලා පොතේ ඊළඟ පාඩම බලා ගන්න ළමයි. මං ටක් ගාලා ඔෆිස් එකට ගිහින් එන්නම්. අපි may I go to the toilet දෙමුද? යමන්. විදුහල්පතිතුමා excuse me. මල්ලිකා ටීචර් එන්න මොකෝ මල්ලිකා ටීචර් නඩුවක් වද්ද? අනේ නෑ සර් පොඩි විසඳුමක් බලාපොරොත්තුෙන් ආවේ. ඒ මොකද්ද? සර් මගේ පන්තියේ ළමයිගේ ඩෙස් පුටු හැමදේම අබලන් වෙලා හොදටම ළමයි ඩෙස් පුටු කඩාගෙන බිම ඇදගෙන වැටෙනවා. මේකට මොකක් හරි විසඳුමක් නැද්ද? පාසල් සංවර්ධන සල්ලි වලින් හරි මේ ටික හදා ගන්න සර්. පාසල් සංවර්ධන සල්ලි ඒවනම් ඒ හැටි නෑ. මේකට මම විසඳුමක් දෙන්නද? ඒ මොකද්ද සර්? මෙහෙමයි පන්තියේ ළමයිගේ ලොකු පොලක් තියන්න. ඒ එකතු වෙන සල්ලි යොදවලා පන්තියේ අඩුපාඩු ටික සකස් කරගන්න. පාසල් සංවර්ධන සල්ලි නම් මේ වැඩේට යොදවන්න වෙන්නේ නෑ මල්ලිකා ටීචර්. හරි සර් හරි. සර් කියපු විදියට පොලක් තියන්නම් එහෙනම්. ඒ වැඩේ හරියයි. හොඳමයි. ගිහින් එන්නම් සර්. හෙට පොල පැවැත්වුවාට ගැටලුවක් නෑනේ. අපෝ කිසි ප්‍රශ්නයක් නෑ මල්ලිකා ටීචර්. හෙට තියන්න පොල. ළමයි කොකෝ නිශ්ශබ්ද වෙන්න. හයි ටීචර්. ඔන්න ළමයි මං සර්ගෙන් අහගෙන ආවා මේ ඩෙස් පුටු ප්‍රශ්නෙට විසඳුමක්. සර් කියනවා පන්තියේ ලොකු පොලක් පවත්වන්න කියලා. ඒකෙන් ලැබෙන සල්ලි යොදවලා පන්තියේ අඩුපාඩු හදා ගන්නලු. මොකද කියන්නේ ළමයි? ඔයාලා කැමතිද ඒ වැඩේට? ඔව් ටීචර් අපි කැමති. ඔව් මං හරි ආසයි. හරි එහෙනම් අපි හෙටම පොල පවත්වමු. ඔයාලට පුළුවන් තරම් බඩු අරන් එන්න එහෙනම්. ඕනි දෙයක් පුළුවන් නේද ටීචර්? ඔව් විකුණන්න පුළුවන් ඕනි දෙයක් පුළුවන් සතුනි. ඒක නෙමෙයි. කොහර මයිකලුයි හිටේ තාමරයයි. එයාලා ටොයිලට් යනවා කියලා ගියා ටීචර්. තාම නම් ආවේ නෑ. හරි. එයාලා ආවට පස්සේ නම් එයාලට මේ පණිවිඩය දෙන්න. පුළුවන් තරම් බඩු අරන් එන්න කියන්න සතුනි. හා ටීචර්. මේ එන්නේ සැට් එකම. අම්මට උදු ටීචාවද මල මගුලයි. කොහෙද ගිය තුන්දෙනා? මේ ලැට් එකට ගිහින් එන්න ගියා ටීචර්. ලැට් එක තමයි. අනිත් දවස් එනකොට මූත්‍රා බටයක් කයි කරගෙන එනවා. පීරියඩ් එකක් ගානේ වැසිකිළියේ. පුදුම මූත්‍රා බලන්නේ යකෝ මේක. අපි වතුර බොනවන්නේ ටීචර් වැඩියෙන් නැත්තන වෙන්නේ. ඒකයි. හරි මේ හෙට පන්තියේ ලොකු පොලක් තියෙනවා. පුළුවන් තරම් බඩු අරන් එන්න. මොකුත් නොගෙන එනවා එහෙම නෙමෙයි ඈ තුන්දෙනා. අදේ මරුනේ මං හරි ආසයි පොලකට. ඔව් මත් ටීචර්. ගිහලා වාඩි වෙනවා පන්තියෙන්.
හිටි kita idea අපි I may I go to the toilet දෙමුද යම කොහෙද මේ අය පන්තියෙන් එළියට යන්නේ පළයලා පන්ති වලට මේක යකෝ උචා kita ඉඳලා දොර ගාවා දුවමු Auntie ගුණපාල මාමේ ඕ පුතේ පොඩ්ඩක් ඉන්න මොකද පුතේ ඇන්ටිට පොඩි උදව්වක් කරන්න ආවේ ඒ මොකද්ද පුතේ ඇන්ටි හෙට ඉස්කෝලේ අපේ ලොකු පොලක් තියෙනවා ඇන්ටි උදේට ඉන්දියාප් හදනවා නේද කඩේට දාන්න ඔව් පුතේ මට දෙන්න ඒ ටික කඩේට දාන ගානෙම්ම මම විකුණලා දෙන්නම් පොඩි ලාභයක් තියාගෙන සල්ලි ඉස්කෝලේ ඉවරනේ ගම ගෙනල්ලා දෙන්නම් නයින්දගේ අතටම ලොකු දෙයක් පුතේ පුළුවන් නම් කඩේට දැම්මත් මේ දිකේ මුල් පහක් කයක් නම් ඉතුරු වෙනවම තමයි ලොකු ලාභයක් ඇත්තෙම නෑ අතට ඒකනේ ඔක්කොම ටික විකුණලා දෙන්නම් මං හෙට උදේට මුල් 20ක් විතර හදලා දෙන්නකො නැන්දේ මං එන්නම් ගන්න හා පුතේ හා යන්නම් චූටිය මොකද මෙහෙ ආවේ හෙට චූටිගේ ඉස්කෝලේ පොලක්ලු මගේ ඉදියාප්ප ටික විකුණලා දෙන්නම් කියලා කියන්න ආවේ පොලට ගෙනහිල්ලා පොඩි ලාභයක් තියාගෙන දෙන්න එපා ඕකට ඔය ටික දීලා සත පහක් සුවර්ණ යනෝනේ බය වෙන්න එපා ගුණපාල අයියේ එකමාර වෙද්දි ගෙනහලා දෙන්නම් කියලා කිව්වා සල්ලි ටික ගෙනහලා දෙයි බලමුකෝ ගොම්මැටිගෙන් බගේයිද කියලා අපේ මේ නෝනෙටත් පිස්සු බය වෙන්න දෙයක් නෑ ඉස්කෝලේ පොල කියන්නේ කොහොමත් විකිනෙනවනේ ඔය ටික ඇහිටි පොලට මොනවද බං ගෙනියන්නේ මට නම් හිතා ගන්න බෑ අප්පා මම නම් ගුණපාල මාමලා නැන්දගේ ඉන්දියාප්ප ටික ඉල්ල ගත්තා රුපියල් 10ක් විතර ලාභයක් තියාගෙන විකුණනවා තව ඉතින් උදේට කඩේ මාමගේ ලැවරේ ටිකක් ඉල්ල ගන්නවා රුපියල් 500ක් විතර ලාභයක් හොයාගන්න පුළුවන් ඔය ටික විකුණලා මහන්සි වෙන්න දෙයක්වත් නෑ මෙහෙන් ගත්තා වෙහෙන් වික්කා මම නම් කඩාගත්ත කුරුම්බ ගෙඩි පා ඒ පහයි අපේ තාත්තා පමුණුය ගිහිලා ඩොක්කු ගෙනාවා ඒ ටික විකුණනවා කියක් හරි හොයාගන්න පුළුවන් මාත් මොකක් හරි බලන්න ඕනි වෙරළු අච්චාරු අඹ අච්චාරු ටිකක්වත් හදාගත්තා නම් හරි එහෙම කරපන් ලේසිනේ මේ මයිකල් පොලට දාන්න කලින් ආන්නේ පමුණුයෙන් ගෙනාපු ජොකෙට්ටේම නැද්ද අද කළා දෙන්නම් ඩිස්කවුන්ට් එකක් දාලා ඔබට නැතුවට කමක් නෑ ගෙදර තියෙනවා මට ගොඩා ගෙදර වගේ නෙමෙයි මේවා බ්‍රෑන්ඩ් නිව් මේ කඩේ බාබේ මොකද චූටි මේ එන්නක පොඩ්ඩක් මොකද මේ කඩේ බාබේ අද අපේ ඉස්කෝලේ ලොකු පොලක් තියෙනවා මට ඔයාගේ ලැබරේ ටික දෙන්න පුළුවන්ද පොඩි ගාණක් අඩු කරලා මම විකුණලා දෙන්නම් හවස එකමාර දෙකක් අතර වෙද්දී සල්ලි ටික ඔයාගේ අතට ගෙනල්ලා දෙන්න හැබැයිද මරුනේ මන් දෙන්නම් හැබැයි මුදල් පියවන්න ඕනි ලැබරි දාන තාන්දනි නංගිටත් එයාගේ ගාණ පියවුවේ නෑ මම හරි කිසි දෙයකට බය වෙන්න එපානේ එකමාර වෙද්දී බඩු අතේ හරි එහෙනම් ඉන්නකෝ බදිනකට දාලා දෙන්නම් කොවප්පා මේ බස් එක ඕනි වෙලාවට නෑ මේක කැඩිලවද්ද මන්ද හුතක්කුව හිච්චයියේ ඉස්කෝලේ යනවද දොරකඩයා මොකවද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද අද නිමාඩුවක් දැම්ම හිච්චයියේ මම මේ අම්මගේ රොටි ටික අරගෙන යනවා චන්දරේ මම කඩේට දාන්න රොටි ඔව් අපේ අම්මා දැන් රොටි හදනවනේ කඩේට දාන්න ඕනි දෙකක් 40 ගානේ දෙන්නම් හිච්චයියේ කඩේ විකුණන්නේ කීයටද මං දෙන්නේ 47 විකුණන්නේ 50ට ඒකත් එහෙමද
මට දෙන්න බැරිද ඔය ටික? අද පොළබන් අපේ පන්තියේ මම පොලේ විකුණලා 10 ගානේ ලාභ තියාගෙන 40 ගානේ උඹට පියවන්නම්. දෙක වෙන්න කලින් සල්ලි දෙන්නම් උඹට. අනේ කියන්නේ උඹටත් ලේසියි බං. බස් ගාස්තුත් ඉදිරි. හවස් වෙන්න කලින් සල්ලිත් හම්බෙනවා. අනික තින් සිංගාලේ විකිනනවත් එක්කම ඉස්කෝලේ පොලේ. එහෙනම් දෙන්නම්. හැබැයි දෙක වෙන්න කලින් සල්ලි ඕනි ඈ. නැත්තම් අම්මා මාව කන්න හදයි. හරි බං හරි. කොටියා. ඕන්න. ලුණු මිරිසුත් තියනවනේ මේකේ. ඔව් අන්න බස් එක එනවා. ඇති අර්ධ උටක්කු එනවා. මං හිතුවේ කැඩිලක් කියලා. හරි. උදේ 9යි වෙලාව. කට්ටිය සුබ මොහොතින් පොළ ආරම්භ කරන්න ළමයි. හරි. එන්න. දුක්ඛ දස්යපනයි. මෙයා පමුණේ බතු. දෙන්නෙක් තමයි ඉන්න පුළුවන්. එන්න. ගන්න. 10ක වත්තමක් දෙනවා 10ක් ගත්තොත් එකපාර. එන්න. කට්ටිය මේ පැත්තට එන්න. ඉන්දියාප්ප ලැබෙන්නේ රොටි තියනවා. කන්න එන්න. ලාභයි. එකක් කෑවොත් දෙකක් කනවා. අඹ ටේස්ට්, ඇඹරල්ලා ටේස්ට්, වෙරළු ටේස්ට් එන්න ගන්න 100යි 150යි එන්න. හැද වැද වෙන්න, ලස්සන වෙන්න. මං අයිබ්‍රෝ හදනවා රුපියල් 200යි. ලස්සන හිබැමක් ඔයාටත් ඕනිද? එහෙනම් එන්න මල් ළඟට. කොල්ලෝ මේවා කීයද? සර්ගේ සයිස් එක 250යි සර්. අයියෝ කෑ ගහන්න එපා බෝල. අලි 250යි සර්. 200ක් දාලා දෙන්නම් සර්ට අහන්න. වැඩි 50ට විතර නැද්ද ගන්න එක? 50ට දෙනවා වාතිය ඕන සර්ට. කුණු කොල්ලට බඩු ඉල්ලන්න එපා සර්. මේවා ඔරිජිනල් බඩු. අපෝ මේ ළමයාගේ කට ගන්ට ආරයක් වගේ. හරි එකක් දියන්කෝ එහෙනම් ඔන්න ඔහේ. මේක යකෝ 250ට 200ක් දෙන්නම් කියලා තවත් අඩු කරන්න. අඩු කරනවා. ඉක්මන් කොල්ල ඕක දාලා දීපන් කවරකද? ඉන්න. ලුණු මිරිස් දාන්නද මාමේ? දාන්න. මෙන්න මාමේ රුපියල් 100යි දෙකටම. හරි නේද ළමයි? දැන් කට්ටියම බඩු විකුණලා ඉවරයි නේද? ඔව් ටීචර්. මම නම් ඔක්කොම එක්කදීද? හැබැයි මගේ නම් දෙකක් ඉතුරු වුණා. ටීචර් දෙන්නද? අඩු කරලා දෙන්න කීයක් හරි. බලමුද පොඩ්ඩක්? නෑ ඕනේ. හරි ළමයි. දැන් කවුද බලමු වැඩියෙන්ම සල්ලි හොයාගෙන තියෙන්නේ කියලා. කො බලන්න කට්ටිය එකතු කරලා සල්ලි. මම 1200යි ටීචර්. මම 800යි ටීචර්. මං 1800යි. මං 650යි. හෝ ඒ කියන්නේ මං තමයි වැඩියෙන්ම විකුණලා තියෙන්නේ. කීයද හිතේ? 2950යි ටීචර්. මරුනේ ඉතුරු ළමයි ටිකක් තේරෙන සල්ලි එකතු කර ගන්න. මං එනවා ළඟට. කො දෙන්න සතුනේ? ටීචර්. හරි. උමයන්ගන කො දෙන්න? ටීචර්. අදේ ඒ මොකටද සල්ලි එකතු කරන්නේ ටීචර්? ඒකනේ. කො කැමරායි මයික්‍රෝයි දෙන්න සල්ලි? ටීචර් ගන්නවද සල්ලි? නැතුව කො දෙන්න ඉක්මන් කළා. එහෙමත් දෙකක්ද? ටීචර්. හරි. කො කැමරා දෙන්න. ගන්නකෝ. තාත්තගේ දුක්කුන්ගේ සල්ලි ටික. ඔල්ලෝලි කමන්නේ. හරි. හිටි කො දෙන්න. වැඩිම ආදායම් ලාභිය අපේ. අනේ මේ පිස්සු කතා කරන්න එපා ටීචර්. මේ සල්ලි දෙන්න බෑ. ටීචර් මොකටද මේවා? මොකා? විකාර කරන්න එපා හිටි. මෙහෙ දෙනවා සල්ලි. සල්ලි ඕන නිසානේ අපි පොළ පැවැත්තුවේ. කො
දැන් ඔය ළමයි ඩෙස්පුටු පන්තියෙන් ගෙනහිල්ලා කියලා පන්ති වලට යන්න ඈ. අදේ මේ මොකක්ද උනේ? හරි නේද හිටි? සොටි ලවරි ඉන්දියාබ් බද්දුම තමයි. හරි තමයි. මල මගුලක් නේ අකෝ මත උනේ. දැන් කොහමද මම අර මිනිස්සුන්ගේ සල්ලි ටික දෙන්නේ? ඈ? මං අපේ ගෑනිට කිව්වා මූට දෙන්න එපා කියලා. චූටියා දීපන් අපේ ඉන්දියාප්පවල 1200. ඔව් මගේ ලැබරි ටික ඔක්කොම අරන් ගියා. දෙක වෙද්දි සල්ලි දෙන්නම් කියලා කිව්වා. දීපන් මගේ සල්ලි කොල්ලෝ. අපේ චූටි පුතාව රවට්ටලා කඩේට දාන්න ගෙනිච්ච රොටි 20 අරගෙන විකුණලා දෙන්නම් කියලා නසරානි කොල්ලා කන පලා ගන්න නැතුව මගේ රුපියල් 800 දීපන්. අයියෝ හරි කලබල වෙන්න එපා. ඔයාලා මට මාස දෙකක් දෙන්නකෝ. මාස දෙකෙන් සල්ලි දෙන්නම් ඔයාලගේ. අනේ මං හිතුවේ නෑනේ මේම දෙයක් වෙයි කියලා. ඊට ගත්ත සල්ලි ටික ඔක්කොම මොකා මාස දෙකක් දෙනවා ඔබට මාස